අද ලෝකේ පුරාම කෝටි ගාණක් මිනිස්සු යෝගා කරනවා. හැබැයි කවදාරි හිතුවද මේ යෝගා කියන දෙයට එකේ ගැඹුරුම දාර්ශනික පදනම දාපු කෙනා කවුද කියලා? අන්න එතනදි තමයි අපිට මේ නම හම්බ වෙන්නේ. පතංජලි මහරිෂි. අද අපි කතා කරන්න යන්නේ මේ පුරාණ ප්‍රඥාව ලෝකෙටම දායාද කරපු නූතන යෝග විද්‍යාවේ පියා විදියට සලකන මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා ගැන. හොඳයි බලන්නකෝ පතංජලි මහරිෂිතුමාව නිරූපණය කරන මේ අමුතු අద్భుත රූපේ. උඩ කොටස මිනිස්සෙක්, හැබැයි ඉනෙන් පහළ දරණ ගහපු නාගයෙක්. මොකද්ද මේ රූපේ පිටිපස්සේ තියෙන කතාව? ඇත්තටම කවුද මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා? පුරාවෘත්තවලට අනුව එහෙම නැත්නම් හින්දු බැතිමතුන් විශ්වාස කරන විදිහට එතුමා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එතුමා මහා විෂ්ණු දෙවියන් සැතපෙන සයනිය තියන්නේ අන්නේ අනන්ත ශේෂ. එහෙම නැත්නම් ආදිශේෂ කියන නාගරාජාගේම අවතාරයක්ලු. ඉතින් මේ වගේ දිව්‍යමය සම්භවයක් ගැන කතාවක් තියෙන එකෙන්ම එතුමා මේ ලෝකෙට ආපු අරමුණ ගැනත් ලොකු විශ්වාසයක් ගොඩනගෙනව නේද? හරි. ඔය පුරාවෘත්තෙන් ටිකක් එහාට ගිහින් බලමු. මොකද එතුමාගේ නමේ තේරුම ඇතුළෙත් එතුමා කවුද කියන එක ගැනත් හරිම ගැඹුරු කතාවක් හැංගිලා තේවා. අපි ඒක ටිකක් බලමු. එතුමාගේ නමෙන්ම මේ දිව්‍යමය කතාව තවත් ශක්තිමත් වෙනවා. බලන්න. පතංජලි. පත කියන්නේ වැටුණු. අංජලි කියන්නේ දෝත. ඉතින් ජනප්‍රවාදේ කියන විදියට මිනිස්යන්ගේ දුක නැති කරන්න අවශ්‍ය දැනුම දෙන්න එතුමා කෙලින්ම අහසින් සදහැවත් කාන්තාවකගේ දෝතට වැටුණාලු. ඒ කියන්නේ එතුමා ආපෝ අරමුණ නමයම තියෙනවා. හැබැයි මෙතනදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. පතංජලිතුමාව නිකම්ම යෝගා ගුරුවරයෙක් කියලා කිව්වොත් ඒක එතුමාගේ දැක්මට කරන ලොකු අසාධාරණයක්. ඇත්තටම එතුමා කියන්නේ ඊට වඩා ගොඩක් එලාට ගිය මිනිස් පැවැත්මේ හැම පැත්තක් ගැනම පරිපූර්ණ දැක්මක් තිබුණු මහා ප්‍රඥයෙක්. මෙන්න මේකයි එතුමාගේ ඉගැන්වීම් වල හරය. එතුමා කිව්වා මනුස්සයෙක්ගේ ජීවිතයේ තියෙන මූලිකම අංග 3ක් පිරිසිදු කරන්න ඕන කියලා. ඒකට එතුමා එකට යන ඒකාබද්ධ පද්ධතියක්ම හඳුන්වලා දුන්නා. හොඳයි. පළවෙනි එක තමයි මනස පිරිසිදු කරන එක. ඒකත තමයි එතුමා යෝග කියන විද්‍යාව හඳුන්වලා දුන්නේ. එතුමාගේ අර සුප්‍රසිද්ධ යෝග සූත්‍ර ග්‍රන්ථයෙන් විස්තර කරන්නෙම මේ මනස පාලනය කරගන්නේ කොහොමද කියන එක. ඊළඟට දෙවෙනි එක කතනය. ඒ කියන්නේ අපේ කතා කරන විදිහ පිරිසුදු කරන එක. ඒකට එතුමා මහා භාෂ්‍ය කියලා සංස්කෘත ව්‍යාකරණ පොතක්ම ලිව්වා. ඇයි මොකද එතුමා විශ්වාස කළා පැහැදිලි විනයක් තියෙන භාෂාවක් කියන්නේ පැහැදිලි විනයක් තියෙන හිතක කැඩපතක් වගේ කියලා. අන්තිමට තුන්වෙනි එක තමයි ශරීරය පිරිසිදු කරන එක. ඒකට තමයි ආයුර්වේදය. හිතන්නකෝ නිරෝගී ශරීරයක් නැතුව කොහොමද නිරෝගී මනසක් තියාගන්නේ? බෑනේ. අන්නේ ඒක නිසා තමයි මේ මනස, කතනය, ශරීරය කියන අංග තුනම එකට එකතු වෙලා සම්පූර්ණ වෙන්නේ. හරි. එහෙනම් අපි දැන් එතුමාගේ මේ උරුමයෙන් ලෝකෙම වැඩියෙන්ම දන්න බලගතුම කොටසට බහිමු. ඒ තමයි යෝග සූත්‍ර. මතක තියාගන්න මේක නිකම්ම දර්ශනයක් විතරක් නෙවෙයි. මේක මනස ගැන ලියවුණු හරිම ප්‍රායෝගික විද්‍යාවක්. මේ යෝග සූත්‍ර කියන පොතේ සූත්‍ර 196ක් තියෙනවා. ඉතින් පතංජලිතුමා කරපු ලොකුම දේ මොකද්ද දන්නවද? එතෙක්කල් විසිරිලා තන තන තිබුණු මේ යෝග දැනුම ඒ ඔක්කොම එකතු කරලා ඕනම කෙනෙකුට පියවරෙන් පියවර අනුගමනය කරන්න පුරුවන් විදිහේ ක්‍රමානුකූල විද්‍යාත්මක පද්ධතියක් විදියට හදපු එක. මේ මුළු යෝග සූත්‍ර ග්‍රන්ථයේම තියෙන වැදගත්ම සූත්‍රය තමයි මේ. යෝගා කියන්නේ මොකද්ද කියන එකේ නිර්වචනයම මේකේ තියෙන්නේ. පතංජලි මහරිෂි යෝගය හඳුන්වන්නේ අන්න මෙන්න මෙහෙමයි. හරි. මොකද්ද එතකොට මේ ප්‍රබල සූත්‍රයේ තේරුම? ඒකේ සරලම හරය තමයි මේ. යෝග කියන්නේ අපේ හිතේ නිතරම ඇතිවෙන අර නොනවතින චංචල ගතිය, අර කැළමීම්, සිතුවිලි රැලි, අන්න ඒ දේවල් පාලනය කරන එක, එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම නිශ්චල කරන එක. හිතලා බලන්න අපේ ඔළුව ඇතුළෙත් නිතරම මොකක් හරි කතාවක් දුවනව නේද? ඒක සිතුවිල්ලකින් තව එකකට පනිනවා. අන්නේ මානසික කචල් එක. අර නොනවතින කතාබහ. ඒක සංසුන් කරගන්න එක තමයි පතංජලිට අනුව නියම යෝග කියන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මේ සංසුන් මනසක් කියන ඉලක්කයට යන්නේ? පතංජලිතුමා නිකම්ම ප්‍රශ්නේ කියලා නතරුනේ නේ. එතුමා ඒකට හරිම ප්‍රායෝගික පියවරෙන් පියවර අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේදයක්ම අඳුනලා දුන්නා. ඒකට තමයි කියන්නේ අෂ්ටාංග යෝගය කියලා. හරිම සරලයි. අෂ්ට කියන්නේ 8. අංග කියන්නේ කොටස්. එතකොට අෂ්ටාංග කියන්නේ අංග 8ක් තියෙන මාර්ගයක්. ඒ කියන්නේ මේ ගමනට ප්‍රධාන පියවර 8ක් තියෙනවා. මෙන්න තියෙනවා ඒ අංග 8. හැබැයි මෙතන තියෙන වැදගත්මම දේ මොකක්ද දන්නවද?
අපි අද යෝගා කිව්වම හිතන ආසන එහෙමත් නැත්නම් ශාරීරික ඉරියව් තියෙන්නේ මේ ගැඹුරු මාර්ගයේ තුන්වෙනි පියවර විදිහක විතරයි. ඒ කියන්නේ මේ මාර්ගයේ ඇත්තටම පටන් ගන්න එතනින් නෙමෙයි. ඒක පටන් ගන්නෙ අපි බාහිර ලෝකයේත් එක්ක හැසිරෙන විදිහෙන් සහ අපේ පුද්ගලික හික්මීමෙන්. ඊට පස්සේ තමයි ශාරීරිය හුස්ම හරහා ගිහිල්ලා අන්තිමටම සමාධිය වගේ ගැඹුරු මානසික අවස්ථාවලට ළඟා වෙන්නේ. සරලවම කිව්වොත් යෝගා පටන් ගන්නෙ මැට් එක උඩින් නෙමෙයි. ඒක පටන් ගන්නෙ අපේ හදවතින්. අපි සමාජයත් එක්ක ඒ කියන්නේ යම සහ අපි අපිත් එක්කම ඒ කියන්නේ නියම ගනුදෙනු කරන විදිහෙන් සදාචාරයෙන් හික්මීමෙන් එතනින් තමයි නියම යෝග ගමන පටන් ගන්නෙ. හොඳයි. එතකොට එන වැදගත්ම ප්‍රශ්නේ තමයි පතංජලිගේ මේ අවුරුදු දහස් ගාණක් පරණ ඉගැන්වීම් අද අපේ ජීවිතවලට කොහොමද ආදාළ වෙන්නේ? අද අපි දකින යෝගාවලටයි එතුමාගේ නියම දැක්මටයි අතර තියෙන වෙනස මොකක්ද? පතංජලිට අනුව අපේ හැම දුකකටම හැම ප්‍රශ්නයකටම තියෙන මූලිකම හේතුව එකයි. ඒ තමයි අවිද්‍යාව. ඒ කියන්නේ තමන්ගේ සැබෑම ස්වභාවය ගැන තියෙන නොදැනුවත්කම. අපේ හිත නිතරම කැළඹිලා දුවලා තියෙන්නේ අනේ මූලික වරදවා වටහා ගැනීම නිසා. ඉතින් එතුමාගේ සම්පූර්ණ යෝග පද්ධතියම හදලා තියෙන්නේ මේ අවිද්‍යාව කියන අඳුර නැති කරලා දාන්න. මේ බලන්නකො මේ සංසන්දනය. එතකොට ඔක්කොම පැහැදිලි වෙයි. අද ගොඩක් අය යෝගාදිහා බලන්නේ ශරීරයට කරන ව්‍යායාමයක් විදියට, ඇඟේ නම්‍යශීලී බව හදාගන්න කරන දෙයක් විදියට. ඒත් පතංජලිගේ දැක්ම ඊට වඩා කොච්චර ගැඹුරුද? එතුමාට අනුව යෝගා කියන්නේ මනස හික්මවන සම්පූර්ණ ජීවන ක්‍රමයක්, අන්තිමේදී විමුක්තියටම යන පාරක්. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන අපි හැමෝම ටිකක් හිතමු. හැම තත්තරේම නොටිෆිකේෂන් එකකින් ඇඩ් එකකින් අපේ අවධානය බිඳන මේ වගේ යුගයක මනස නිශ්චල කරගන්න, හිත එක තැනක තියාගන්න පතංජලි පෙන්වපු මේ පාර අපිට හම්බ වෙන වටිනාම ජීවන උපක්‍රමය එහෙමත් නැත්නම් ලයිෆ් හැක් එක වෙන්න බැරිද?